alright singing chef restaurant එකට ආවොත් එහෙම රසම රස කපුලුව කන්න පුළුවන් රෝස් පාන් එක. okay ඔන්න එහෙනම් අපි හදමු කොහොමද රස කපුලුව එකක් හදන්නේ රෝස් පාන් එක කන්න singing chef restaurant එකේ කියලා. right ඉස්සෙල්ලා මම අනියන් අරගෙන මෙන්න මේ විදිහට ස්ලයිස් කරගන්න මගේ ස්ටාර් knife එකෙන්. beautiful. alright අනියන් එක මෙන්න මේ විදිහට ස්ලයිස් කරලා ගත්තට පස්සේ මම pan එක on කරගන්නවා. මේ pan එක ස්පෙෂල් pan එකක් මේ ස්ටාල් pan එක. මේ බලන්න. wow ස්ටාල් pan එක මේක non stick. ඒ වගේම ස්පෙෂල් coating එකක් තියෙනවා. ඒක හරියම quality pan එකක්. ඊට පස්සේ මම ඔන්න pan එක on කරලා ගින්දර ටිකක් වැඩි කරලා ඉවරලා induction cooker එකේ compatible නිසා හරියම ලේසි. right. ඊට පස්සේ pan එකට දාගන්න තෙල් චුට්ටක් වැඩි ඕනේ තෙල් චුට්ටයි දාගන්නේ. දැන් මේ කපුල එකක් හදනවා කිව්වම කපුල එකට ස්ක්‍රැච් එකේ ඉඳන් හදන එක එච්චර ලේසි නෑ. මොකද ඒකට ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් ඕන. ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම දාලා මම හදාගත්ත මගේ පේස්ට් එක. මේ පේස්ට් එකේ තියෙනවා මුරුංගා කොළේ ඉඳලා කපුළු හදන්න අවශ්‍ය කරන ඔක්කොම රසය නැචරල් ෆ්ලේවර්ස්. මේවා කපුළු සුවඳයි මේකට කපුළු හදන්න අවශ්‍ය කරන තුන පහ ඔක්කොම දාලා සෙට් කරලා තියෙනවා. right. ඉස්සෙල්ලා මම ලූණු ටික දානවා. pan එකේ තෙල් රත් වෙලා තියෙන්නේ මේ බලන්න. ලුණු ටික දාලා ඉවරලා ලුණු ටික ලස්සනට මෙහෙම මික්ස් කරනවා. ඇත්තටම ලුණු දාලා තමයි මගේ පේස්ට් එක හදලා තියෙන්නේ. නමුත් මම ලුණු ටිකක් දාලා ඉන්න ටිකක් අස්සන්න වැඩි වෙන්න මෙන්න මෙහෙම ලුණු ටික ලස්සනට කුක් කරනවා. ලුණු ටික රන්වන් පැහැවෙනකොට බැදුනට පස්සේ ආයෙ කතා දෙකක් නැහැ. මම දානවා මගේ පේස්ට් එක. පේස්ට් එක ඒක තමයි සීක්‍රට් පේස්ට් එක. මම නිර්මාණය කරපු සීක්‍රට් පේස්ට් එකෙන් දානවා මේ සෑඳි දෙකක්. සියලු රසය natural spices ඔක්කොම දාලා දෙන්නේ. මේ බලන්න. වා ඔක්කොම දාලා දෙන්නේ හරිම සුවඳයි මේ පේස්ට් එක. ඉස්සෙල්ලා ඒක හොඳට කුක් කරනවා ලුණුත් එක්ක. මේ බලන්න. මෙන්න මෙහෙම පේස්ට් එක විනාඩිය දෙකක් ලුණු එක්ක මෙහෙම කුක් කරපුවාම පේස්ට් එකේ තියෙන රසය සුවඳ ඔක්කොම ලුණු එක්ක තියෙන අපූර්වට එනවා. ඊට පස්සේ මේකට දානවා වතුර අඬු කෝප්පයක්. wow paste එක හොඳ ගානට කුක් වෙද්දී මම කෙලින්ම සූදානම් කරගත්ත මගේ කපුළුව ටික මේ බලන්න හොඳට සුද්ධ කරලා ගත්ත හොඳ කලපු කපුළුව. wow කලපු කපුළුව ටික මෙන්න මෙහෙම දාගන්න හොඳ මස් කපුළුව. මස් කපුළුවන්ගෙන් ලොකු කෑලි දෙකක්. කපුළුව ටික මගේ පේස්ට් එකත් එක්ක මික්ස් වුණාම සුවඳයි රසයි ඒකේ තියෙන ස්පයිසස් ඒ වගේම අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම එකතු වෙලා තියෙනවා. අමතක කරන්න එපා මම කියව මගේ පේස්ට් එකට මම දාලා තියෙනවා මුරුංගා කොළ. ඒ ඔක්කොම එකතු වෙලා රහට මරුවට හැදෙනවා. මේ බලන්න. වා රෝස් පාන් කන්නේ මරු. වා මෙන්න මේ විදිහට අපූර්වට පේස්ට් එකත් එක්ක මේක හැදිලා එකතු වෙලා එද්දි මම දානවා මිටි කිරි අඬු කෝප්පයක්. මේ බලන්න. wow යකමින් දානවා මිටි කිරි අඬු කෝප්ප එකමාරක් දැම්මත් කමන්නේ. මොකද දන්නවද? රෝස් පාන් කන්න පොදියට පොදිය ඕනේ නැහැ මේකේ රස දැනුණාම. නියමයි යා. කපුළු ටික බොර දාලා අපූර්වට හැදෙන්නේ ආසයිනේ. රෝස් පාන් කන්න මේක මරු. ඔන්න බලන්නකො මම බොරුද කියන්නේ කියලා. wow රසට හැදෙන කපුළු හොද්දේ සුවඳ ආසයි. දැන් අවසාන වශයෙන් අපි කරන්නේ ලුණු ටිකක් දානවා. එච්චරයි දාන්නේ. මොකද අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම මේක දාලා තියෙන්නේ මේ. ලුණු ටිකක් ලස්සනට දැම්මට පස්සේ මේකේ රස දෙගුණ තෙගුණ වෙලා චූට්ටක් දාමු. හරි හොද්දේ හැටියට ලුණු දාගත්තා වෙන මුකුත් මන් දාන්නේ මේ බලන්න. උකුවට දුඹුරු පාටට අපූර්වට තියෙනවා. කෙලිම මං ගින්දර ඔෆ් කරා. අවසාන වශයෙන් මේක පොඩ්ඩක් රහ බලන්න. කපුළු රහ හොඳට මිශ්‍ර වෙලා ගානට තියෙනවා. ඊට පස්සේ මං කෙලින්ම මගේ කෑලි ටික මෙන්න මේ විදිහට ටොප් එකකින් සර්විස් එකට සුසු විදිහට මෙන්න මෙහෙම ගන්නවා. මේ බලන්න. මෙහෙම තියා ගන්නවා. ඊට පස්සේ මෙහා පැත්තෙන් තව කෑල්ලක් තියා ගන්නවා අඬුත් එක්ක. මේ බලන්න. යහමින් දෙනවා කකුලුව. වා
look at this. එච්චර විතරක් නෙමෙයි මෙන්න දිනන තව. wow. look at that. a nice කකුලුව curry. ඒක කන්න තව විතරක් නෙමෙයි අපි දෙනවා පොල් සම්බෝලක් දෙනවා. ඊට පස්සේ රෝස් පාන් එක මේ කද්දේ මරු. ඊට පස්සේ අවසාන වශයෙන් මම මේකේ හොද්ද මෙන්න මේ විදිහට එකතු කරනවා ස්ටාල් පෑන් එකෙන් අරගෙන. wow. සුවඳ නම් මරු. රහත් ඒ වගේම තමයි. මේ වගේ කකුළු හොද්දක් නැත්නම් කකුළු කරි එකක් ගෙදර හදාගන්න ටිකක් වෙලා යනවානේ. නමුත් මගේ පේස්ට් එක මේ රස ඔක්කොම එකතු කරලා තියෙන නිසා හරිම ලේසි. මේ බලන්න මුරුංග කොළ, ඒ වගේම කරපිංච, අනිත් දේවල් සහ කකුළු මීට් එක මේකට හොඳට එකතු වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම ටික මේකේ දාගන්නවා නිකන් හොද්ද නිකන් ගංගාවක් වගේ තියෙන නිසා රෝස් පාන් එක අරගෙන මේකේ පොඟෝලා කද්දි එන සුවය මෙතකයි කියන්න බෑ. හොඳි ගංගාවයි පොල් සම්බෝලයි කකුළු කරියයි සිංගින් ෂෙෆ් එකට ආවොත් මරන්න පුළුවන් නා නියමයි.